සීගිරිය කාගේ නිර්මාණයක්ද? සීගිරිය තිබූ අපි නොදන්න තාක්ෂණික ක්‍රමෝපායන් මොනවද? අදටත් හෙළිනවුණු සීගිරියේ රහස් මොනවද? මෙවැනි අභිරහස් ගණනාවක් මේ ශෛලමය රාජභූමිය පිටුපස සැඟවී තියෙනවා. අද අපි මේ අභිරහස් එකින් එක හෙළි කරගන්න පුළුවන්ද කියන කාරණාව ගැන හොයලා බලමු. හුදෙක් මිත්‍යාවක් නොවුණු යථාර්ථයට ආසන්න වූ මේ දේවල් ඇසීමෙන් ඔබේ කුතුහලය සංසිඳේවි කියා අපි විශ්වාස කරනවා. සීගිරිය හැදුවේ කවුද? අවධානමින් මිදමු. අපි දැනුවතුන් ගෑස් රෙගියුලේටරය අවුරුදු 5කට වතාවක්, ගෑස් බටය අවුරුදු 2කට වතාවක් හරි කාලෙට හරි විදිහට මාරු කරමු. මෙහෙම ඇහුවොත් බොහෝ දෙනාගේ පිළිතුර තමයි කාශ්‍යප රජුගේ නිර්මාණයක් කියලා. නමුත් මීට එහා ගිය ඉතිහාසයක් සීගිරියට තියෙන බව අද වෙනකොට පිළිගන්න වෙලා තියෙන කරුණක් වෙනවා. මේකට හේතු සාධක ගණනාවක් තියෙනවා. එහෙනම් මේ සීගිරිය කාගේද? පරේක්ෂණයන් පවසන විදිහට නියම අයිතිකරු විදිහට සැලකෙන්නේ රාවණ. එහෙමත් නැත්නම් රාවණගේ සෝහිරාවන කුවේර. මුගලන් නම් තම සෝහිරාගෙන් ආරක්ෂා වී දිවිගෙවන්න කාශ්‍යප මෙවන් විශ්වකර්මයක් සිදු කරන්න ඇතැයි සිතීම අපහසුයි. මහවංශයේ සඳහන් වෙන්නේ කාශ්‍යප රජු තමන්ගේ බලකටුවක් ලෙස එහෙමත් නැත්නම් මාලිගාවක් විදිහට සීගිරිය භාවිතා කරලා තියෙනවා කියලා. ඊට අවශ්‍ය සාධක හමු වෙලා තියෙනවා. ඒ සත්‍යයක් බව පිළිගැනීමට කරුණු කාරණා රාශියක් තියෙනවා. නමුත් සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් බව ප්‍රකාශ කළ නොහැකි. රාවණ සමයේ නිර්මාණය වූ මෙම අපූර්ව ස්ථානය ප්‍රතිසංස්කරණය කොට කාශ්‍යප භාවිතා කළ බව සිතන්නට පුළුවන්. රාවණගේ සොහිරා වූ කුවේර මෙම සීගිරිය නිමවුවත් ලංකාවෙන් ඔහුව පිටුහල් කරාට පස්සේ ඉන්දියාවට ගොස් සීගිරියේ අපූර්වත්වයට සමාන අපි කවුරුත් දන්න ආලක මන්දාව ගොඩනැගු බව අරියසෙන් අහුබුදු මහත්තයා ප්‍රකාශ කරනවා. එතුමා තවදුරටත් ප්‍රකාශ කරන්නේ සීගිරි කියන නම බිඳියෙන්නේ සිවගිරි යන්නින්. ශිව ඇදහිම රාවණ සමයේ සිදු වූ බව නොරහසක්. එසේම සීගිරියට පිවිසීමේ ඇති දුෂ්කරතාවයත් මීට සාක්ෂි සපයනවා. රාවණ ඉතා පහසුවෙන් සීගිරි ගලට යෑමට මේ නිර්මාණය කර ඇති බවයි අපට සිතන්නට පුළුවන්. මෙම කරුණු කාරණා විශ්ලේෂණය කොට සීගිරිය නියම අයිතිකරු රාවණ විය හැකි බව පෙනී යනවා. සීගිරියේ උපත එසේ සිදු වෙද්දී මෙහි සැඟවුණු තොරතුරු රාශියක් සමග සැඟවුණු කතන්දර ගණනාවක් තියෙනවා. 1960 දශකයේ ලංකාවේ සැඟවුණු ඓතිහාසික තොරතුරු පිළිබඳ පර්යේෂණය කළ ආචාර්ය සූර්ය ගුණසේකර මහතා ඇතුළු පිරිසක් සීගිරියාවට ගම්මානයට යනකොට වයෝවෘද්ධ ඒ වගේම දෑස් සඳ පුද්ගලයෙක් අපූර්ව කතාවක් කියනවා. ඒ කාලේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වෙච්ච HCT බෙල් මහත්තයා ඇතුළු කීප දෙනෙක් සීගිරිය තරණය කරන බවත්, එහි ගල තුලට පිවිසිය හැකි දොරටුවක් ඔවුන්ට හසු වූ බවත්. මේ දොරටුවේ ඇතුළට ගියාට පස්සේ කුටීර ගණනාවක් තියෙනවා. ඉතින් මේ කුටීර ඇතුලේ වටිනා පුරාවස්තු සහ පොත්පත් හමු වෙච්ච බව කියවෙනවා. ඒ සියල්ල බෙල් මහත්තයා රැගෙන ගිය අතරතුර ඉන් අනතුරුව මේ දොර කොන්ක්‍රීට් දමා වසන්නයි බෙල් මහත්තයා ඔවුන්ට අණ කරලා තියෙන්නේ. මේක වසා දැම්මට පස්සේ තමයි පුදුම සහගත දෙයක් වෙන්නේ. කවදාවත් මේ දොරටුව නැවත විවෘත කරලා නැහැ. සිංහපහදයට සමීපව ඉහළින් පිහිටා තියෙන බවට විශ්වාසයක් දරනවා. මේ පුද්ගලයා තවදුරටත් කියන්නේ එදායින් පස්සේ මේ දෙයට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාම යම් කරුණු කාරණා හේතුවෙන් අවාසනාවන්ත ලෙස අකාලේ මිය ගියා කියලා. තමා පමණක් ඉතුරු බවත් එක දවසක් උදෑසන අවදි වෙනකොට තමන්ගේ ඇස් දෙකත් අන්ධ වෙලා තිබ්බා කියලා ඔහු කියනවා. මේ සත්‍ය බව පිළිගන්නා පුද්ගලයනුත් මේක මිත්‍යාවක් ලෙස බැහැර කරන පුද්ගලයොත් ඉන්නවා. නමුත් මෙවැනි දෑ ලංකාවේ අහන්න දකින්න නොලැබුණු බව අපිට පිළිගන්න බෑ. නිදන් වස්තු පුරාවස්තු පිළිබඳ කතා එනකොට මේවා සොරා ගන්නකොට ඊට අනුබල දෙන පුද්ගලයන්ට අවාසනාවන්ත ඉරණම් සඳහා මූණ දෙන්න වෙච්ච සිදුවීම් ගැන අපට වාර්තා වෙලා තියෙනවා. එම වස්තුවට සහ ස්ථානවලට යම් යම් গুপ্ত බලවේග ආරක්ෂාව ලබා දී ඇති බව හිතන්න අපට පුළුවන්. අපි තවමත් සීගිරියේ දැක ඇත්තේ එහි කොටසක් විතරයි. එහි ඇතුළාන්තයේ මේ ආකාරයෙන් වැසී සැඟවී ඇති බව අපට සිතන්න පුළුවන්. ඒ වගේම රජ කෙනෙක් කිසිවිටකත් හති දමාගෙන මේ සීගිරි ගලේ පිටතින් පේන පඩිපෙළ නගින බවට සිතන්න අපිට හැකියාවක් නැහැ. දෝලාවකින්වත් රැගෙන මේ දුෂ්කර ගමන යන්න හැකියාවකුත් නැහැ. එසේනම් රජතුමාට ගිමන් හරමින් නිදහසේ යා හැකි මගක් තිබිය යුතුමයි. නැතිනම් අපට අනෙක් මත පිළිබඳ අවධානය යොමු කරන්න වෙනවා. ඒ රජුට ගල මුදුනට යන්න සෝපානයක් තිබුණු බවයි. මෙම සෝපානයට කරකටක යන්ත්‍රයක නමින්
හඳුන්වනවා. මේ උන්මාද චිත්‍රාගේ එක්ටැම්ගේට යන්න එන්නද පාවිච්චි කරලා තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේ යක්ෂ ගෝත්‍රිකයන් විසින් නිර්මාණය කරන බවට මත පළ කරලත් තියෙනවා. ඊළඟ කාරණය තමයි මේ සීගිරි ගල මුදුනට වතුර ගිය ආකාරය. මේක හරිම පුදුම සහගතයි. තවමත් මේට නිශ්චිත පිළිතුරක් සොයාගෙන නැහැ. මෙහි මුදුනේ ඇති වතුර මල් අදටත් ක්‍රියාත්මක වෙනවා. එයින් එකල තිබූ තාක්ෂණය පිළිබඳව අපිට අපූර්ව නිගමනවලට යන්න හැකියාවක් තියෙනවා. මෙම ජල පද්ධති තනිකර අහස් ජලයෙන් පෝෂණය වන බවට එක මතයක් තියෙනවා. අනික තමයි පහළ ගම්මානයේ ඇති සීගිරි ජලාශයෙන් කෙසේ හෝ මෙම ජලය උඩට රැගෙන ඇති බවත්. එසේම සිංහපාදයේ ලෙස හඳුන්වන ස්ථානයේ ඇත්තේ සිංහපාදයක් නොව ගුරුළු පාදයක් බව විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියෙනවා. රාවණාගේ දඬුමොනර යන්ත්‍රයේ එම හැඩය මෙම ස්ථානයට ගත්තා කියලයි සඳහන් කරන්නේ. එක්කම කාශ්‍යපගේ කාලයේ සිට මේ සිංහපාදයේ ලෙස නම් වෙන්න ඇති කියලා විවිධ මත පළ කරනවා. රාජාවලියේ සඳහන් වෙන විදිහට රාවණාගේ සියලු මාලිගා විනාශ වෙලා තියෙනවා කියලාත් කියනවා. හැබැයි ඇතමුන් ප්‍රකාශ කරන අන්දමට මේ සියලු සාක්ෂි සැසඳීමේදී අපට පැහැදිලි වන්නේ රාවණාගේ එක් මාලිගාවක් මේ ලංකා භූමියේ මත ඉතිරි වෙලා තියෙනවා කියලා. බෙල් විසින් රැගෙන ගොස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පොත්පත් රැගෙන මෙම ඉතිහාසය හාරවුස්සන්න පුළුවන් නම් මීට වඩා පැහැදිලි ඉතිහාසයක් අපේ රටට ගේන්න හැකියාව තිබෙනවා.